YouTube channel. ඔන්න ඉතින් අද අපි යනවා සෞන්දර්යයෙන් සූර්යකන්දට. ඇත්තටම අපි මේ තකාලියා ලෑස්ති වෙන්නේ අපේ ඇප්ලයිඩ් එක්සෑම් එකට යන්න. අපි යන්නේ මේ සැරේ සූර්යකන්දට. ඔන්න ඉතින් දැන් අපි පිටත් වුණා සූර්යකන්ද බලා යන්න. අපි දැන් මේ පහු කරන්නේ සූර්යකන්දට යනකොට තියෙන වංගු 10. එනවනේ ඉතින් අපේ ළමයි කෑ ගහනවා. ඔන්න ඉතින් අපි ආවා සූර්යකන්දට. අපි එනකොට ටිකක් රෑ වුණා. රෑ කියන්නේ හවස් වුණා. ඉතින් පළවෙනි දවසේ වීඩියෝ ටික ගන්න බැරි වුණා. මේ තියෙන්නේ දෙවෙනි දවසේ ඉඳලා වීඩියෝ ටික. Thank you, Center. හරිම සුවඳෙන් මෙයාලා බෙදන්නේ. හරිම හොඳයි. ඇත්තටම කිසිම ලෝභකමක් නැතුව දෙනවා. හරිම අහිංසක විදියට කන්න. Ini apa yang namanya? ඊට අමතරව යාළුවා මේ බලන්න කැමති චිත්‍රපටි මොනවද බලන්නේ? එතකොට යාළුවා සින්දු අහන්න මොන සින්දුද? සිංහල සින්දු වලට කැමති වුණාද මොනවද? ළමයි සුචිනාද? 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 Foto cek lawas tuh lah. Langsung dia warna, langsung dia. Ini, ready lo adi. Tinggal dia.
ගිහින් මේ අමල් අදට අන්තිමට ආවා. අපි යන්නේ ඇස් කොහෙද වෙන්නේ? ඒක තමයි මේ බස් එක ගත්තනේ. හලෝ අපි යන්න ගමන පිටත් වෙන්නේ අපි යාළුවෝ සෙට් එකට. හායි ඉන්නේ අනිත් ඉස්සරහ ඉන්න කට්ටිය යාළුවා නැත්තම් තරහ එන්න පුළුවන් අපි ඉතින් යාළුවා මේ මොකද එළියට බලන්න. මං ආවා. ඔය වීඩියෝ ගන්නේ? හයි. යාළුවෝ. ඔන්න ඉතින් අපේ පළවෙනි දවසේ ගමන නම් ආරම්භ කරා. අපිට තිබුණේ ටී ෆැක්ටරි එකට යන්න. අපිට ටී ෆැක්ටරි එකේ වීඩියෝස් ෆොටෝස් මොකුත් ගන්න දුන්නේ නැහැ. welcome back to on ඉතින් මම අදරන් ආවේ අපේ කැම්පස් එකේ ප්‍රොජෙක්ට් එක කරන්න අපි ආව සූර්යකාන්තේ. ඉතින් මම අද ඉන්නේ මම වාඩි වෙන්න නම් අපේ හැම විස්තරයක්ම ඇත්තටම guys මෙහෙ මේ සීතල වුණාට මේ වෙලාවට හරිම රස්නේ. අපි ඉඳා කෝල් එකක් ගත්තා. බලන්න බොන්න. නීල බලපංගොද? එදා දවසේ වෙන ටිකේ උන්නේ ඔන්න ඔහොමයි. ඊට පස්සේ ඉතින් අපි ගියා පොඩ්ඩක් සූර්යකාන්ත ටවුන් එකේ ඇවිදින්න. ඇත්තටම මෙහෙ මාරම ලස්සනයි. ඒ කියන්නේ අර ලංකාවේ නෙවෙයි වගේ හැඟීමක් දැනෙන තරම්ම ලස්සනයි, සීතලයි. ඉතින් ඔහොම තමයි එදා දවස ගෙවුනේ.
ඔන්න ඊට පස්සේ කට්ටියම වොෂ් දාගෙන අපි කරන්න ඉන්න හෙට වැඩේ ගැන කතා කරා. ඊට පස්සේ තමයි අපි නිදාගන්න ගියේ. නිදාගන්නත් අපි නිදාගත්තේ නෑ. බලන්නකො මොකන්ද වෙන්නේ කියලා. අනේ චූගන්නේ මේ ඔන්නේ මොකද වෙනස් කියන්නකෝ අලා අතුරු විතුරු දමතිව නෑ අතට වතුරු විතුරු දමතිව දුරු රාජ කපුරු සෙට්ටිය වලගාට ගිහින් අලුතගෙන මනමාලට හාල් පතක් දරාලා එලට ගෙටත් බෙදාලා පහල ගෙටත් බෙදාලා අතක් ගන්න නෑ යකෝ කුකුලා කපලාගේ වැට මුල්ලේ කිකිලි කපලා දොර මුල්ලේ අතගේ කනගේ පුරාණ කකර සෙට්ටියා ගිය බණ එක කියන්නේ බෙදාලා මොලේ වලා ගන්න වැට මුල්ලේ කපලා දොර මුල්ලේ තුරුදමදිව තුරු රාජ කපුරු සෙට්ටියා වලාගාට ගිහින් බොල උගලටිය නෙලම්බොල අලුතගෙන මනමාලිට හාල් පතක් කරාලා ඉයල ගෙටක් බෙදාලා පහල ගෙටක් බෙදාලා කකුල කපල වැට මුල්නේ කිකිලි කපල දොර මුල්නේ අතක් ගානේ සෙට්ටියෝ හරි ගත්තා අනේ දැන් මගේ කියන්න අපෝ ඒක කරන්න බෑනේ කිරිබත් කරේ අනේ මොනවද තියෙනවා නෑ එපයි දැන් මෙතනින් ඉවරයි බෝ අලුතගෙන මනමාලිට හාල් පතක් මගේ මුල් අතක් ගන්නේ සෙට්ටියෝ එහෙන ගහන්න ඉතින් මේ පොඩක් කියලා මට තේරුන්නේ නැහැ මම කරන්නේ කොයෝ ඕ අපේ පැත්තට ඉන්න කියලා කමක් දැන් මේ විදිහට කරමු හරි මොනවද ගන්න හොල්ලා උඩ තේරෙයි හොරෙන් බලන්න हाय कमिया कैमरा ඔක්කොම हाय රොබින් මරියන් මට සංඥාවක් දෙන්න දෙතියම සංඥාවක් දෙන්න දැන් මේ මම මරියන් සංඥාවක් දීලා ඊට පස්සේ මං කියන ඒ සංඥාව මට හම්බුණා කියන්නේ ඊට පස්සේ තමයි ඒ සංඥාව මට හම්බ වුණා ඒක ඔයද මගේ පැනික් අඩු කවුරුද බැංගිලි වෙනවා මම දැන් කියනෝනේ මම මේ ගමන ගියා හරිම අකමැත්තෙන් ඒ දවස් දෙකක් තුනක් ඉඳලා එනකොට එන්න ටිකක් දුකයි වගේ ඇත්තටම මේ වගේ මතකයක් කවදාවත් අමතක වෙන්නේ නැහැ. හරිම ලස්සනයි හරිම ලස්සන මතක ගොඩක් අපිට තිබුණා. ඉතින් සතුටුයි. මේ part 1 part 2 අරගෙන එන්නම්. එහෙනම් දිගටම බලන් ඉන්න මගේ videos. Thank you. Bye.